එපා. ඒ මොකටද එපා කියන්නේ? අම්මා යන්නකෝ. කාටද මැසේජ් දාන්නේ? අම්මා යන්නකෝ මැද ඉතින් මල කඩේ එපා වෙනවා. පුතා ඇයි වට තරහ යන්නේ? විල්ලු මට ටික වෙලාවක් දෙන්න. අම්මගේ බැංකු පොත හොරෙන් ගන්න ඕනේ. ඒක අරගෙන මම මේ ෆෝම් එක ෆිල් කරලා දෙන්නම්. එතකන් ඔය ෆොටෝස් කාටවත් යවන්න එපා. ටික වෙලාවක් දෙන්න. ඉක්මනින් මම මේ ෆෝම් එක ෆිල් කරන්නම්. පුතා ඔයාට ඇහෙන්නේ නැද්ද මං කියන එක? අම්මා මගේ අස්සේ උස්සන්න එපා. මං දැන් අම්මට එකපාරක් දෙපාරක් කිව්වනේ. මම මෙතන වැදගත් වැඩක් කරන්නේ. පුතා මම දැන් දවස් කීපයක් ඉවසුවා. ඔයාගේ හැසිරීම නම් අන්තිම නරකයි. ඔය ෆෝන් එක තමයි සේරවන්ටම මුල. මම තාත්තට කියලා ඔය ෆෝන් එක ගැන තීරණයක් ගන්න. කොල්ලා ඕකේ බොස් ෆෝම් එක ෆිල් කරන්නලු. නියමයි විල්ලු නියමයි. උඹට මේකෙන් දෙන කමිෂන් එක ඩබල් කරනවා. හරි බොස්. බලන්න විල්ලු කොල්ලගේ ෆෝන් එකේ කැම් එක ඔන් කරන්න. කොල්ලා ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉන්නේ බොස්. ෆෝන් එකේ මයික් එක ඔන් කරන්න විල්ලු. ඔය හරි යනවා වගේ ඈ. ඩෝන් කියන්නේ කොල්ලගේ තාත්තානේ. ඔව් බොස්. ඇයි ප්‍රැන්සි? මට ඔයා එක ටිකක් කතා කරන්න ඕනේ. ඇයි ප්‍රැන්සි මොකක් ගැනද? මට මගේ පුතාව ඕනේ ජෝන්. එයා එන්නම වෙනස් වෙනවා. ඒ හැම දෙයකම හේතුව අර ෆෝන් එක. ඔව් ප්‍රැන්සි ඒක නම් මටත් තේරිලා තියෙන්නේ. ජෝන් ඔයා මේකට මොන හරි කරන්න ඕනේ. ප්‍රැන්සි මම පිළිගන්නවා. මෙතන සම්පූර්ණ වැරද්ද කරේ මම. මම මේක විසඳන්නම් ප්‍රැන්සි. කොහොම හරි කමක් නැහැ ජෝන්. මට මගේ පුතාව ඕනේ. මන් දන්නවා